Hi guys. මේ දවස්වල අපි ගොඩක් ජෙනරේටිව් AI පාවිච්චි කරනවා. ChatGPT, Gemini, Claude ඒ වගේ ජෙනරේටිව් AI ගොඩක් පාවිච්චි කරලා අපිට තියෙන ප්‍රශ්න අපි විසඳ ගන්නවා. අපිට තියෙන ප්‍රශ්න කියනවා කියලා ඒ වලින් උත්තර හොයා ගන්නවා. ඒ වගේ උයන්ඩ මොකුත් නැත්නම් ඒ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් රෙසිපි එකක් අපි හදා ගන්නවා. එක්කෝ කාට හරි ෆොටෝ එකක් හදලා බර්ත්ඩේ විශ් එකක් යවනවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි විශ් එකක් යවනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් මේ ජෙනරේටිව් AI එක පාවිච්චි කරගෙන අපේ කට්ටිය දැන් මේ දවස් ටිකේ කරගෙන යනවා. එහෙම කරනකොට එක ප්‍රොම්ප්ට් එකකට දැන් අපි සාමාන්‍යයෙන් මෙසේජ් එක මොනාරි එකක් ඉල්ලුවොත් එයා උත්තර දෙනවනේ. ඒ උත්තරය දෙනකොට වතුර මේස හැන්දක් හරි තේ හැන්දක් හරි නාස්ති වෙනවා කියලා ඕගොල්ලන් දන්නවා. දන්නේ නැත්නම් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. හරි guys. මම ඉස්සෙල්ලා අර ඉන්ට්‍රෝ එකේ කිව්වා මේ process එකක් වෙනකොට ජෙනරේටිව් AI එකේ process එකක් වෙනකොට වතුර හැන්දක් වගේ නාස්ති වෙනවා කියලා. ඒක නිකන් අපි හිතාමතා අපි කිව්වේ නෑ. ඒක මේ ChatGPT එකේ CEO සෑම් ඕල්ට්මන් ඇවිල්ලා ළඟදී ඉන්ටර්විව් එකක් දෙනවා. ඒ ඉන්ටර්විව් එක දෙනකොට එයාම කියපු කතාව තමයි මේ කතාව. එතකොට විශාල ප්‍රමාණයක් වතුර නාස්ති වෙනවා මේ ප්‍රොම්ප්ට්ස් වලින්. ඒ කියන්නේ දවසකට එක සර්වර් එකකට සාමාන්‍ය ChatGPT එක විතරක් ගත්තොත් මිලියන ගණන් ප්‍රොම්ප්ට්ස් දෙන්න පුළුවන්. මීන්ස් එහෙම දෙනකොට දවසකට කොච්චර ප්‍රමාණයක් වතුර නාස්ති වෙලා යනවා ඇත්ත. නිකන් කල්පනා කරලා බලන්න. මේකට හේතුව අපි මේ දෙන prompts සාමාන්‍යයෙන් අපි ඉස්සර Google එකේ search engine එකක් වගේ පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කරන එකේ ලොකු පිටිපස්සේ ලොකු process එකක් නැහැ. සාමාන්‍ය process එකක් තියෙනවා. ඒකට ඉතින් එච්චර ලොකුවට එහෙම වතුර නාස්ති වෙන තරමට ලොකුවට යන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒවා ඒ process ඇවිල්ලා සරල process. දැන් AI එක පාවිච්චි කරනකොට ඒ process එක පොඩ්ඩක් අර human touch එකක් තියෙනවානේ මිනිස්සු වගේම එයා උත්තරේ දෙනවා. එතකොට ඒක පිටිපස්සේ තියෙන ඒ background process එක ඇවිල්ලා ගොඩක් complicated දෙයක්. ඉතින් එතකොට ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට ලොකු background එකේ computers ඔය data servers ඇවිල්ලා ගොඩක් heat එක දානවා එළියට. එimhe heat වෙනකොට ඒ heat එක හරි විදියකට ඒක control කරන්න ඕන, cool කරන්න ඕන. දැන් අපි සාමාන්‍ය අපේ ගෙදර තියෙන්න පුළුවන් ගේමින් PC එකක්. එහෙම නැත්නම් වීඩියෝ එඩිට් කරන කට්ටිය, ග්‍රැෆික් ඩිසයින් කරන කට්ටිය PCs තියාගෙන ඉන්නවා. ඒ PCs වල බැලුවා නම් සාමාන්‍ය එක ෆෑන් එකක් තියෙන කම්පියුටර් එකක් වගේ නෙමෙයි ඒක. ඒකේ ෆෑන්ස් ඇවිල්ලා 4-5ක් වගේ තියෙන්න පුළුවන්. සමහර කට්ටිය වතුර දාලා කූල් කරන ඒ වගේ දේවලුත් අපි දකිනවා. මේ කූලින් සිස්ටම් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. මේ data servers වල ගොඩාක් කොම්ප්ලිකේටඩ් දෙයක් මෙතන මේ process එක වෙන එක. දැන් අපි සාමාන්‍ය hi එකක් කියනකොට bye එකක් කියනකොට ඒකත් ලොකු process එකක් තමයි. එයා ඒ මොකද මං කියන්නේ කියන එක එයා මිනිස්සු වගේ දනගන්නේ නැහැ. ඒ process එක අරගෙන ඒක process කරලා ඒ මිනිස්සුන්ට ඕන විදිහට එයා output එකක් දෙනවා. එම output එකක් දෙනකොට මේ computers ගොඩාක් heat වෙනවා. heat වෙනකොට ඔය එක prompt එකකට එක මේස හැන්දක් යනවා කියලා තමයි මේ සෑම් ඕල්ට්මන් කියන මේ ChatGPT එකේ CEO කියන්නේ. ඉතින් ChatGPT විතරක් නෙමෙයි Gemini, Claude ඒ වගේ හැම කම්පැනි එකෙම year end එකේ පොඩි report එකක් දෙනවා. ඒ reports වල ඒගොල්ලන් බිලියන ගණන් ලීටර්ස් වතුර නාස්ති කරනවා කියලා කියනවා. ඒ නිසාම තමයි දැන් ඉන්දියාවේ ඒ වගේ යුරෝප් වලත් ඒගොල්ලන්ගේ රටවල් වලත් ගොඩක් මිනිස්සු පාරට බහැලා මේකට උද්ඝෝෂණ කරනවා, මේවා නවත්තන්න කියනවා, ඒ වගේ දේවල් වෙනවා. ඒත් ඉතින් මේක දැන් කාලෝචිතව අපි බැලුවා නම් මේක ඉතින් කරගෙන යන්න ඕන දෙයක්. ඉතින් ඒක ඉතින් ඒගොල්ලන් ඒක කරගෙන යනවා. ඉස්සරහට සමහර විට ඔක මේ පාවිච්චි කරන් යනකොට සමහර විට මේක ඒ වතුර පාවිච්චි කරන ඒ ප්‍රමාණය නාස්ති වෙන ප්‍රමාණය සමහරවිට අඩු වෙන්න පුළුවන්. හේතුව කම්පියුටර් සාපවලදී අපි බැලුවා නම් hard disk එකම එන ලොකු size hard disk ආවේ. pen drives එහෙම තමයි ආවේ. ඒ වුණාට දැන් ඉතින් 1GB 2GB නෑ ලොකු GB ගණන් තියෙන microchip මේ micro SD වගේ ගත්තා නම් ඒවත් දැන් පොඩි වෙලා තියෙනවා. ඉතින් කාලයත් එක්ක සමහර වෙලාවට මේක මේ වතුර නාස්ති වෙන එකට විසඳුමක් හම්බ වෙන්න පුළුවන්. ඒ වුණාට දැනට විසඳුමක් නෑ. මේවා අරගෙන ගිහිල්ලා සාමාන්‍යයෙන් අයිස්ලන්ඩ් වගේ එහෙම නැත්නම් අන්ටාර්ටිකා වගේ තැනකට ගිහිල්ලා තියන්නත් බෑ. හේතුව එතන මේන්ටනන්ස් එකක් තියෙනවා සර්වර්ස් වලට. ඒ වගේ ලේටන්සි එකක් තියෙනවා. දුර යන්න ඒ ප්‍රොම්ප්ට් එක අපි දැම්මටත් වැඩක් නැහැ. ඒකෙන් එන රෙස්පොන්ස් එක එන්න ලොකු වෙලාවක් යනවා දුර යනකොට. දැන් සාමාන්‍ය අපි ගෙදර තියෙන Wi-Fi එක පාවිච්චි කරන එකටත් අපේ ගෙවල් ගාව තියෙන වෙන තැනකින් අපි දුර තියෙන Wi-Fi එකක් පාවිච්චි කරන එකට ලොකු වෙනසක් තියෙනවා. ඒතකොට මේ ලේට් එක
කොච්චර ස්පීඩ් තිබ්බත් වැඩක් නැහැ. අපි දුර ඉඳන් පාවිච්චි කරන නිසා ඒක ලේට් එකක් වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි මේ data servers හදන companies Microsoft, Amazon ඒ වගේ companies ගොඩාක් ඒ රටවල් වල දැන් ලංකාව නම් ගොඩාක් දුරට ඉන්දියාවෙන් හරි සිංගප්පූරුවෙන් හරි තමයි අපිට data අපි ගන්න. ඒ වගේම තමයි මිඩල් ඊස්ට් පැත්තේ මිඩල් ඊස්ට් වල තියෙන countries වල ඒගොල්ලන්ත් පාවිච්චි කරනවා. එතකොට ඒගොල්ලන් පාවිච්චි කරන්නේ ඉතින් ඒ ළඟ තියෙන රටකින් තමයි ඒ data servers වලට අපි මේ prompt එක යවුවම automatically එතනින් ගිහිල්ලා එතනින් අපිට data ටික ආයි return කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් වෙනකොට ලොකු විශාල වතුර ප්‍රමාණයක් ඇවිල්ලා මං කිව්වා වගේම නාස්ති වෙනවා. ඉතින් අපිට තියෙනවා පොඩි වගකීමක් නිකන් අනවශ්‍ය hi bye good night කියන්නේ නැතුව ChatGPT එකෙන් අනවශ්‍ය දේවල් දැන් සාමාන්‍යයෙන් අපි දකිනවා 1940 එයා ජීවත් වුණා නම් කොහොමද එයාගේ ඉමේජ් එක තියෙන්නේ. ඒ වගේ දේවල් ඉමේජස් ක්‍රියේට් කරනවා අනවශ්‍ය දේවල් අහනවා අනවශ්‍ය ප්‍රශ්න අහනවා සාමාන්‍යයෙන් සර්ච් එන්ජින් එකෙන් කරන්න පුළුවන් වැඩක් ChatGPT එකට දාලා එතනින් උත්තරයක් අරගන්නවා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න නැතුව අපි පොඩ්ඩක් වළක්වා ගත්තා නම් අපේ ඊළඟ පරපුරට පොඩ්ඩක් වතුර ටික අපිට සේව් කරන් යන්න පුළුවන්. ඒ නිසා තමයි මේ රටවල් වලත් මේ වගේ උද්ඝෝෂණ කරලා ඒවා නවත්තන්න කියලා කියන්නේ. ඉතින් කාලෝචිතව මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒවා නවත්තන්න බෑ. අපිට තියෙන එකම දේ තමයි වගකීමෙන් මේක පාවිච්චි කරන එක. එම වගකීම නැතුව කවුරු හරි පාවිච්චි කරන කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට මේක ෂෙයා කරලා මේක මෙච්චර දෙයක් වෙනවා මෙච්චර වතුර ප්‍රමාණයක් නාස්ති වෙනවා ඒගොල්ලන් කියන මේ ප්‍රමාණය අනුව unofficial data වගේක් තියෙනවා ඒගොල්ලන් කියනවා දැන් ලංකාවේ තියෙන මාස 6ක වගේ මිනිස්සු ඔක්කොමලා පාවිච්චි කරන වතුර එක කම්පැනි එකකින් පාවිච්චි කරනවා කියලා. හේතුව දැන් අපි ඉස්සෙල්ලා බැලුවා නම් YouTube ආවා Facebook ආවා ඒගොල්ලන් 1 million users අකුල්ට ගන්න YouTube ඇවිල්ලා අවුරුද්දක් ගියා. Facebook වලට මාස 9ක් ගියා. TikTok එකට මාස 6ක් ගියා. ඒ වුණාට ChatGPT 1 million users ගන්න දවස් 5යි ගියේ. ඉතරටම මේක මිනිස්සු පාවිච්චි කරනවා. ඉතින් පාවිච්චි කරනකොට වතුර නාස්ති වෙන එක ඉතින් කියන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ඕක හරි විදියට පාවිච්චි කරමු. මේ වීඩියෝ එක ඔයගොල්ලන් කැමති නම් ඕක ලයික් කරන්න. ඔයගොල්ලන්ගේ දන්න කවුරු හරි ඉන්නවා නම් හැම දෙයකටම ChatGPT එක පාවිච්චි කරන යාළුවෙක් ඉන්නවා නම් එයාට ෂෙයා කරන්න. subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් අපි ඉස්සරහට තියෙනවා ඔයගොල්ලන්ට. එහෙනම් bye.